සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි හරි සුවිශේෂී දවසකට යොමු වෙලා ඉන්නවා. ඒ තමයි අපේ ස්ටාර් ටීවී නාලිකාව පවත්වනු ලැබූ අපේ සම්මාන උළෙල. ඉතින් මාත් එක්ක මේ වෙලාවේ එකතු වෙන්න සූදානම් වෙලා ඉන්නවා අපේ උපේක්ෂණංගි. අපි එයාගෙන් අහලා බලමු කොහොමද එයාට දැනුණ හැඟීම සහ අද දවසේ එයාගේ සතුට කොහොමද කියලා. ඇත්තටම ගොඩක් සතුටුයි අද දවස ගැන සහ අද මට ලැබුණු ඇගයීම ගැන. මම තරුණයේ ජනප්‍රියම හඬ කැවීම් ශිල්පිනිය වගේම දක්ෂතම හඬ කැවීම් ශිල්පිනියන් තිදෙනා අතරත් ඉන්නවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මාව තරුණයේ ජනප්‍රියම හඬ කැවීම් ශිල්පිනිය කරන්න එක SMS එකක් හරි එක WhatsApp message එකක් හරි දාපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම මාව දක්ෂතම හඬ කැවීම් ශිල්පිනියන් තිදෙනා අතර ඉන්නවා. ඉතින් ඒ තිදෙනා අතරට මාව පත් කරපු අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලයට ගොඩාක් ස්තුතියි. වගේම ඒ ගැන සතුටුයි. ඒ වගේම ස්ටාර් ටීවී අධිපති අපේ සදේශ් මල්ලිට වගේම අක්කටත් ගොඩක් ස්තුතියි මාව ස්ටාර් ටීවී නාලිකාවට සම්බන්ධ කරගත්තට. මේ තමයි මාධ්‍ය ශ්‍රේෂ්ඨයෙන් මට ලැබුණු පළවෙනි ඇගයීම. මාධ්‍ය ශ්‍රේෂ්ඨයට එන්න මම ගොඩක් ආසාවෙන් හිටියා. ඒකට මුල් අඩිතාලම දැම්මේ ස්ටාර් ටීවී ආයතනයෙන්. ඉතින් ඒ ආයතනයත් එක්ක එකතු වෙලා ඉස්සරහටත් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට තව අලුත් වැඩසටහන් වගේම අලුත් හඬ දායකත්වයන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ප්‍රේක්ෂකයන් වුණු ඔයාලා හැමෝමත් ස්ටාර් ටීවී අපේ නාලිකාවත් එක්ක හැමදාමත් ආදරෙන් අත්වැල් බැඳගෙන ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා.